ශ්‍රී ලංකාව තුළ වසරකට සැලකිය යුතු රියානතුර සංඛ්‍යාවක් සිදුවන අතර ඉන් වටිනා ජීවිත ගණනාවක් අහිමි යනවා. ඒ වගේම පිරිසක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වෙනවා. වීමත්තරිය ධාවනය, නොසැලකිලි මත්නරිය ධාවනය, විනයක් නොමැතිවරිය පැදවීම, නීතියට අනුකූල නොවීම යන කාරණා රියානතුරවල ප්‍රධාන හේතු ලෙස දක්වන්න පුළුවන්. වසරකට රියානතුරවලින් 2000ක් පමණ මිය යන අතර ඉන් 20%ක පමණ ප්‍රමාණයක් මිය යන්නේ බස් රථ මගින් සිදුවන අනතුරු නිසාය. දිනකට තම ප්‍රවාණ පාසුකම් සපයා ගැනීමට පොදු මහජනතාව භාවිතා කරනු ලබන්නේ පොදු ප්‍රවාණ බස් රථ වන අතර මගියෙක් විදියට බස් රථයට පැමිණෙන ඔබට ආරක්ෂාකාරීව සහ සුවපහසු ලෙස ගමනාන්තය වෙත ගමන් කිරීමට හැකියාව පැවතිය යුතුය. ආරක්ෂාකාරීව සහ සුවපහසු ගමනාන්තයක් වෙත ගමන් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් මගී අයිතිවාසිකම් මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ මගී අයිතිවාසිකම් කඩවීමකදී එයට එරෙහිවීමටත් ඒ සම්බන්ධයෙන් ඒ ආයතන වෙත පැමිණිලි කිරීමටත් ඔබට අයිතියක් පවතිනවා. මෙම මගී අයිතිවාසිකම් හරියාකාරව ඉටුවෙනවා නම් බස් රථ මගින් සිදුවන අනතුරු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වළක්වා ගැනීමේ හැකියාවක් පවතිනවා කියලා විශ්වාස කරනවා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් ගෙන එන්නේ මේ මගී අයිතිවාසිකම් සම්බන්ධයෙන්. බස් රථයේ ගමන් ආරම්භ කරන ස්ථානය, ගමනාන්තය සහ අදාළ සේවා හඳුනා ගැනීමට පහසු ලෙස සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනින්ම ප්‍රදර්ශනය කර තිබිය යුතුය. බස් රථයට නැගී ස්ථානය හා ගමනාන්තය, නියමිත බස් ගාස්තුව, දිනය, බස් රථ අංකය පැහැදිලිව සඳහන් විධිමත් ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතු වේ. බස් රථය නිසි පිරිවෙතරයන්ට අනුකූලව දාමයට සුදුසු හා පිරිසිදු තත්ත්වයෙන් පැවතිය යුතුය. බස් රථය මෙන්න ඊ ගමන් ගන්නා මගින් ධාවරණය වන පරිදි රක්ෂණය කර තිබිය යුතුය. වළංගු රියදුරු බලපත්‍රයක් හිමි නිසි සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන රියදුරුකගේ සේවය ඔබ වෙත ලැබිය යුතුය. බස් රථය අධික වේගයෙන් නොසැලකිලිමත් ලෙස හා අනතුරුදායක ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් පදවන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වේ. බස් රථය වෙනත් බස් රථ සමග තරගයට පදවන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වේ. බස් රථයේ නලාව දිගටම ශබ්ද කරමින් ධාවනයේ යෙදෙන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වේ. බස් රථය තුල කාන්තාවන්ට සහ ළමුන්ට ආරක්ෂාකාරීව තම ගමනාන්තය වෙත ළඟා වීමට හැකි විය යුතුය. විශේෂ අවශ්‍යතා සහිත මගීන්ට උදා පූජ්‍ය පක්ෂය, ගැබිනි මව්වරුන්, ආබාධිත තැනැත්තන් වෙන් කළ ලද ආසන තිබිය යුතුය. නිසි ලියාපදිංචියක් සහිත මිල ඇඳුමකින් සැරසුණු ඇඳුම් පතක් පැළඳි රියදුරුවරයෙකුගේ හා කොන්දස්තරවරයෙකුගෙන් ආචාරශීලී ප්‍රියමනාප සේවයක් ඔබ වෙත ලැබිය යුතුය. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බස් රථ සේවක පිරිසකගේ සේවය ඔබට ලැබිය යුතුය. සාමාන්‍ය සේවය නොවන බස් රථවල අනුමත ආසන ගණනය නොඉක්මන අතර ආසනගත මගීන් පමණක් ප්‍රවාහනය කරනු ලබන සේවාවක් අත්විඳීමට ඔබට හැකි විය යුතුය. සුඛෝපභෝගී බස් රථයක් නම් ප්‍රමාණවත් වායු සමීකරණ පහසුකම් අත්විඳීමට ඔබට හැකි විය යුතුය. දුම්වැටි දුමෙන් තොර බස් රථයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත. බස් රථය ධාවනය කරන අතරතුරේදී වියදුරු ජංගම දුරකථනය භාවිතා කරන්නේ නම් එයට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත. ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතා නොකරන බස් රථයක ගමන් කිරීමේ අයිතිය ඔබ සතුය. බස් රථය තුළ ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් එකී ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය ඩෙසිබල් 80ක් නොඉක්මන ලෙස භාවිතා කරනු ලබන බස් රථයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත. නිසි අනුමැතියක් නොමැති අතිරේක සවිකිරීම් රහිත බස් රථයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත. මගීන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි සවිකල ක්‍රියාකාරී සීනුවක් තිබිය යුතුය. අනුමත කාලසටහන හා අනුමත බස් ගාස්තු සටහන බස් රථයේ ප්‍රදර්ශනය කළ යුතුය. විශේෂ තත්ත්වයකදී හැර නියමිත වේලාවට ගමන් අරඹා නියමිත වේලාවට ගමනාන්තයට ළඟා වීමට ඔබට හැකි විය යුතුය. බස් රථය තුළ යාචකයන් සහ වෙළෙන්දන් නොමැතිව සුවපහසු ලෙස ගමන් කිරීමට හැකි විය යුතුය.
අනුමත බස් නැවතුම් පොළොවේදී පමණක් මගින් නංවා ගැනීමට බස්සන බවට සහතික විය යුතුය. බස් නැවතුම් පොළ ආසන්නයේ මහාමාර්ගයේ මැද බස් රථය නවත්වා මගින් නංවා ගැනීම බැස්වීම නොකරන බවට සහතික විය යුතුය. මගීන්ට තම දුක් ගැනවිලි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ක්‍රමවේදයක් බස් රථය තුළ ප්‍රදර්ශනය කළ යුතුය. ඉතින් ඉහත සඳහන් කර අයිතිවාසිකම් කඩවීමකදී එයට එරෙහිවීමටත් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමටත් ඔබට අයිතියක් ඇත.